තෙරුවන් සරණයි. විවිධාකාර දේශකයන් වහන්සේලාගේ විවිධ දේශනා ඇසුරු නිසුරු කරගෙන පිරිස් ජීවිතය ගත කරනවා. මේ දේශනාවන් තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ බණ ඇසීම තුළින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ හිත හදාගන්න. එහෙම නැත්නම් අපි අහලා තියෙනවා නිවන අවබෝධ කරගන්න නැත්නම් නිවන් දකින්න අපේක්ෂාවෙන් පිරිස් බණ අහනවා. එහෙම නැත්නම් මේ පරලොව සුගතිය පිණිස මෙලොව සුගතිය පිණිස හිතාගෙන ධර්මයේ ශ්‍රවණය කරන පිරිස් ඉන්නවා. නමුත් මේ බුද්ධ දේශනය බොහෝ අවස්ථාවලදී සිද්ධ වෙලා තියෙන්නේ හරි අහම්බෙන්. අහම්බෙන් කියන්නේ ඔවුන්ගේ එදිනදා ජීවිත ගැටලු විසඳා ගන්න අවශ්‍ය වෙලා සමහර පිරිස් බුදුපියාණන් වහන්සේ ඇසුරට ගිහිල්ලා විවිධාකාර ප්‍රශ්නයන් අහලා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරගන්න අවශ්‍යතාවයෙන් බුදුපියාණන් වහන්සේගේ සහාය අපේක්ෂාවෙන් තමයි දේශනාවන් ශ්‍රවණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික ගැටලු නිරාකරණය කරගන්න තමයි ඔවුන් මේ විදිහෙන් බුද්ධ දේශනේ අහලා තියෙන්නේ. නේද? ඒ තුල යම් ආකාරයකින් ලැබුණු අවබෝධය හරහා තමයි ඕන යම් සුවයක් ලැබුවා නම් ලැබුවේ. අන්න ඒ සුවය නිවන කියලා කාලයක් යද්දී නිබ්බාන කියලා මෙන්න මේක දකින්න කියලා අමුතුම අවශ්‍යතාවයක් මත වෙලා තියෙනවා. හරියට ඒක අර ජීවිතේ එක දේවල් අවශ්‍යයි කියලා අරමුණු වෙනවනේ නේද? ඒ අතරින් තවත් එකක් විදිහට පමණයි වුන් මේක දකින්නේ. නේද? මේ කියන්නේ විවිධ දේවල් අත්පත් කරගන්න පුළුවන්. ඒ අතර මම නිවන හොයාගන්නවා කියන නිවන දකින්න ඕන. එහෙම නැත්නම් මගේ ජීවිතේ තියෙන ඒ ගැටලු කරදර බාධාවන් නිසා මේවයින් කවදා හරි නිදහස් වෙන්න පුළුවන් නිවන් දැකලා තමයි කියලා නිවන හොයන්න නැත්නම් නිවන දකින්න ඕන කියන අමරමුණ අරගෙන කටයුතු කරන පිරිස් ඉන්නවා. ඉතින් මේක අපිට නරකයි නොහොඳයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නේද? නමුත් නිවනක් දකින්න කියන ගන්න අරමුණ තුල පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ නිවන දකින්න හදන්නේ මම. නේද? මට තමයි නිවන අත්පත් කරලා දෙන්න හදන්නේ. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ කලිනුත් කිව්වා වගේ මේ බුද්ධ දේශනෙන් නිවැරදි අවබෝධයෙන් නිවුනේ නිවනක් දකින්න අරමුණු කරගත්ත පුද්ගලයන් නෙමෙයි. ඒ කියන්නේ මට නිවන් දකින්න ඕන නිසා මම ගිහිල්ලා බණ අහලා ඒකෙන් මොනවද තියෙන්නේ කියලා අහලා බැලුවට ඒ තුල නිවන දකින්නවා කියන එක හරිම අහම්බුයි. මොකද දෘෂ්ටියක කියන්නේ නිවන කියලා යමක් නේ ඒගොල්ලෝ අරමුණු කරන්නේ ඉතින්දී නේද? නිවන කියලා තව දෙයක් තමයි මේ විදිහෙන් අත්පත් කර ගැනීමක් කරන්න තමයි උත්සාහ ගන්නෙ. නමුත් තවත් පිරිසක් නිවන උදෙසා කියලා දේවල් අතහරින ස්වභාවයකුත් තියෙනවා. නේද? නෑ මම නිවන උදෙසා තමයි මේ දේවල් අතහරින්නේ. නේද? නමුත් මේ නිවන කියලා යමක් අත්පත් කරගන්න හෝ නිවන උදෙසා කියලා යම් දේවල් අතහරිනවා කියන මේ ආකාරයන් ලෝක සම්මත ක්‍රමවේදයන් මිස ලෝකෝත්තර නෙමෙයි. නේද? මොකද ලෝකයේ තියෙන යමක් අල්ලා ගන්න වගේ දෙයක් තමයි මේ නිවන කියලා තියෙන දෙයක් අත්පත් කරගන්න යන ගමන. කොට ලෝකයේ තියෙන දේවල් අතහැරියා කියන එකෙන් ලෝකෝත්තර වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔවුන්ට නිතරම මේ ලෝකය පිළිබඳව දෘෂ්ටියේ බැහැගෙන
ඒ කියන්නේ ලෝකය කියලා ගන්නෙම තියෙන දෙයක් කියන අදහසක්නේ නේද? ලෝකයේ තියෙන ලෝකයේ තියෙන ඉන්න මම කියන අදහස තුළ තියෙන්නෙම මේ සියල්ල ඇත්ති බවට ගත දෘෂ්ටි. තියෙන ලෝකයක ඉන්න මමෙක්ට තියෙන නිවනක් අත්පත් කරගන්න දරන උත්සාහය නෙමෙයි බුද්ධ කාලයේදී ඒ යම් යම් මාර්ගඵල අවබෝධ කරගත්ත පිරිස සිද්ධ කළේ. ඔවුන් අවංකෙම ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් තමයි හෙව්වේ. එතකොට ඔවුන් නිවනක් ගැන දන්නේ නැහැ. නේද? මේ පසු කාලීනව තමයි මේ නිවන කියලා හොයාගෙන යන්න උත්සාහ ගත්තේ. එන්න ඒ නිවන කියලත් යම් දෘෂ්ටියක බැසගත්ත නිසා තමයි මේ ධහම අවබෝධ කරගන්න තව දුරටත් දුෂ්කර වෙලා තියෙන්නේ. මොකද ඔවුන් අප සෑම සියලු දෙනාම උත්සාහ ගන්නේ නිවය කියලා 아무තු සෝයක් භුක්ති විඳින්න. හරි ශාන්ත, හරි ප්‍රණීත. ඒ කියන්නේ ඒ ස්වභාවය මේ මට අත්දකින්න ඕන කියන හැඟීමක් තියෙන්නේ. අන්න එතන වැරද්ද තියෙන්නේ. නැත්නම් මේ නිවන පිළිබඳ හරි අපූර්ව විග්‍රහයන් තියෙනවා. දැන් ඒවා වැරදි කියනවා හරි ඒ පිළිබඳ තර්ක විතර්කයක් නෙමෙයි ගොඩනගන්නේ. නේද? මේ නිවනක් කියලා යමක් තියෙනවා. ඒක හරි ශාන්තයි, ප්‍රණීතයි. ඒ තුල කිසිදු ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ අදහසක් අරගෙන එන්න ඒ වෙනි යමක් මම මුක්ති විඳින්න ඕන. මෙන්න මේ අදහස තුළ වැරද්දක් තියෙනවා කියන එකයි මම අදහස් කරන්නේ. නේද? ඇයි දැන් ඔය ශාන්ත ප්‍රණීත කියන කොටස යම් යම් මේ භාවනාවන් ප්‍රගුණ කරපු යම් යම් ආධ්‍යාත්මික වශයෙන් ඒ කියන්නේ ඔය ධාන සෝයන් හොයාගෙන ගිහපු පිරිස් ඒ මට්ටමින් ලැබපු යම් කිසි සෝයක් පිළිබඳව විග්‍රහ කරලා ඒ වෙනි සෝයක් කියලා හිතාගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. නේද? නමුත් මේ ලෝකය පිළිබඳ සෝය සහ ලෝකෝත්තර සෝය කියලා කියන මේ ආකාරයන් තුළ ලෝකෝත්තර සෝය කියන එක කෙනෙකුට අත්පත් කරගන්න පුළුවන් දෙයක් යමක් නෙමෙයි. නමුත් ලෞකික සුව තුළ ඉන්නේ ලෝක මට්ටමේ සෝයන් මමෙක්ට අත්පත් කරගන්න පුළුවන් මමෙක් විඳින දේවල් කියලා තමයි අදහස තියෙන්නේ. හැබැයි කිසිම අවස්ථාවක ඔබ මේ ලෝකෝත්තර සෝයක් අත්පත් කරගන්න කියන අරමුණෙන් ධර්මය ශ්‍රවණය කරනවා නම් ඒක නිෂ්ඵලයි ඇත්තෙම. මොකද ලෝකෝත්තර සෝයක් කිසිම අවස්ථාවක මමෙක් භුක්ති විඳින්නේ නැහැ. මෙහෙම දැන් ඔබට තර්ක කරන්න පුළුවන් එහෙම කියන්නේ කොහොමද? ඔය කොයිතරම් පිරිස් මේ නිවන අත්පත් කරගෙන තියනවද? මේ සෝය දැකලා තියෙනවද? එතකොට සම්මා සම්බුදු පියාණන්සේ මේ නිවන දැක්කේ නැද්ද? ඒතර අරහත් පියාණන් වහන්සේලා, පසේ බුදු පියාණන් වහන්සේලා නේද? එතකොට සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි මේ මුණු පිරිස් ඒ සෝය දැක්කේ නැද්ද? විඳින්නේ නැද්ද? නේද? දැන් අවසාන රහතන් වහන්සේ නමක් ලංකාවේ පහළ වෙලා ඉඳියා. එතකොට ඒකේ නම් ඒ දක්වා මේ පහළ වුණ රහතන් වහන්සේලා මේ සෝය වෙන්නේ නැද්ද? මොනවද මේ කියන කතා? නේද? ඔව්. මේ විදිහින් කියන්නේ මේ ඔබේ අත්දැකීමනේ. නේද?
රහතන් වහන්සේ කියලා තමන් පුද්ගලත්වයෙන් අත්දකින අත්දැකීමක් පිළිබඳව තමයි මේ කියන්නේ. බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා කියලා මේ තමන් පුද්ගල මානසිකත්වයක ඉඳගෙන මේ පුද්ගල දෘෂ්ටියක බැහැගෙන පුද්ගලත්වයකින් දරාගත්ත බුදු පියාණන් වහන්සේ පසේ බුදු පියාණන් වහන්සේලා රහතන් වහන්සේලා පිළිබඳව තමයි මේ කතා කරන්නේ. නේද? දැන් ඒතකොට කියන්න පුළුවන් මේ ඉතින් ඔයත් ඔය කතා කරන්නේ ඔය දෘෂ්ටියෙන් නේද කියලා. ඒ ප්‍රකාශ කරන්නේ පුද්ගල දෘෂ්ටියේ බැසගෙන බව දකින්න තරමට ඔබට අවංක විය යුතුයි. නේද? දැන් අපිට අපි ළඟම ඉන්න කෙනෙකුට වුණත් මේ බලෙන් මේ ඇත්ත කියන එක කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද කෙනෙකුට දේවල් කියන්න පුළුවන් කමක්වත් කෙනෙකුට දේවල් අහන්න පුළුවන් කමක්වත් නැහැ. අපිට හිතෙනවා එයා අහගෙන ඉන්නා මම කියනවා කියලා. හිතුණායින් පස්සේ තමයි හිතුණා කියලා හරි ගන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ කියන්නේ හිතුණා කියන මානසිකාර වුණාට පස්සේ තමයි හිතුණා කියලා හරි හිතෙන්නේ. මේක කෙනෙක් කරනව නෙමෙයි. හිතෙනවා කියන එක මම කරනවද? හිතනවා කියන එක ඔබ කරනවද? නෑ හිතුණායින් පස්සේ මට හිතුණා කියලා මානසිකාරය කරනවා. නේද? ඇහෙනවා කියලා හිතෙනවා. දැනෙනවා කියලා හිතෙනවා. පේනවා කියලා හිතෙනවා. දැන ගන්නවා කියලා හිතෙනවා. හිතෙනවා කියලා හිතෙනවා. මේ හිතීම ඔබෙනුත් මගෙනුත් අන්‍යයන්ගෙනුත් සහායකින් තොරව සිදුවන බවට ගන්න දෘෂ්ටිය මිසක් මේ පෙනීමක් එහෙමක් දැනීමක් දැන ගැනීමක් උනා කියලා කියන්නවත් සාක්ෂියක් ඇත්තේ නැහැ. මේ මොහොතේ මතක් කරලා ගන්න. ඒ කියන්නේ මේ මොහොතේ වන මානසිකාරයක් හැරුණම දැන් ඔබට කියන්න පුළුවන් මේව දෙයක් දැක්කා. මෙන්න මේ වගේ දෙයක් දැක්කා කියලා. එතකොට ඔබට මේ දැකීම සකස් උනේ නැහැ, දැකීමක් උනේම නැහැ කියලා කියද්දී ඔබට පෙන්වන්න දෙන්න පුළුවන් නෑ මෙන්න මේ වගේ දෙයක් වුණා මේ එදා ගන්නපු ඡායාරූප කියලා මේ වෙලාවේ දැන් ඡායාරූපයක් ගෙනහලා මේ පෙන්නනවා. ඉතින් ඔය ඡායාරූපය කියලත් දැන් එදා වුණා කියලත් මේ වෙලාවේ වන මානසිකාරයක් මේ වෙලාවේ වන සිහිපත් වීමක්මනේ නේද? අනේක තමයි මේ වෙලාවේම වන මානසිකාරයක් හැර ඒ මානසිකාරයම සකස් වුණේ නැහැ කියන එක ගැන උත්සාහ ගන්න. නේද? යම් අවස්ථාවක මම කියනවා අන්‍යයන් කියනවා මම අහනවා අන්‍යයන් අහනවා අපිට දැනෙනවා අපි දැනගන්නවා කියලා හිතනොට මේ වන මානසිකාරයක් හැර මොහොතකටවත් උනා කියලා ගන්න පුළුවන් සකස් වීමක් සිදුවීමක් සිද්ධ වෙලාම නැහැ. ඔබ තර්ක ගොඩනගන්න උත්සාහ ගන්නවා. නමුත් ওই තර්ක ගොඩනගන්නේ ඔබ කියලාවත් ඔබ දැනගන්නේ මේ තර්කය හේවත් මේ මානසිකාරයෙන්මනේ. ඒ මානසිකාරයක් වුණා කියලාත් වෙන මානසිකාරය. ඒකට ඔබ කරනවද? ඔබ කරන මානසිකාරයක් නම් දැන් මේ මොහොතේ ඉඳලා තව තත්පරයකින් වන මානසිකාරය පිළිබඳ ඔබට අත්දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. පහු ගියපු මානසිකාරයන් සියල්ල නැවත අරගන්න
ඒ මානසිකාරය තුළට යන්න ඔබට හැකියාවක් තියෙනවා. නෑ. එහෙම සකස් නොවීමක් තුළ මේ දේවල් කතා කිරීමම නිෂ්ඵලයි. නමුත් මේ අවබෝධයෙන් දැකගත යුතුයි. නේද? කොහොම නමුත් නිවනක් පිළිබඳ අද සමාජයේ බොහෝ ඇල්මක් තියෙනවා. බොහෝ පිරිස් බලෙන් හෝ නිවනට තල්ලු කරන උත්සාහ කරන විවිධ උපක්‍රමශීලීව මේ පැවිදි බිමට අරගෙන ඒ තුල රඳා පවත්වාගෙන මේ නිවන කියන එක දෙන්න හදනවා. පිරිසක් හිතනවා නෑ බලෙන් උනත් මේ සතර අපාය පිළිබඳ බියවද්දලා උනත් නැත්නම් මේ ලෝකේ මෙන්න මේ විදිහින් අත්දැකීම් වෙනවනේ මේව පිළිබඳ පසුතැවීමක් නැද්ද නේද? මෙච්චර ඔබ කරදරයට මුහුණ දෙන්න බලන්න උපතේ ඉඳන් මරණය දක්වාම මොන තරම් ජීවිතේ දුක්ඛදායකද නේද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංප්‍රයෝග යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ මේ ආදී එකී මේකී නොකී මොන තරම් දුක් සසරක කොට වෙලාද ඔබ ඉන්නේ. ඉතින් ඔබට ඔතනින් මිදෙන්න අවශ්‍යතාවයක් නැද්ද? එන්න පැවිදි වෙන්න. ඔබ නිවන් දකින්න. මේ සුවය ලබන්න. මේ විදිහෙන් අරව මොන තරම් එනවා ඒ විදිහේ දිරිගැන්වීම මේ සමාජයේ අද බොහෝ විට සිද්ධ වෙනවා. මේව නරකයි කියනවා නම් නොයි. නෑ. සමාජ සම්මතයන්ට අනුව යම් සමාජ මට්ටමින් යහපතක් සිද්ධ වෙනවා නම් ඒව නරකයි කියන්න උත්සාහ ගන්නේ නෑ. නමුත් මේ පැවිදි වීම තුළ ඒ ජීවන ශෛලිය තුළ යම් යහපතක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ලෝක සම්මතය යහපතක්. ගිහි ජීවිතය තුළ ඔබ හරිම නිදහස් මානසිකත්වයෙන් එදිනදා එන ගැටලු විසඳගෙන එදිනදා තියෙන කාර්යයන් සිද්ධ කරගෙන ඔබ ජීවත් වෙනවා කියන්නේ මේ චීවරයක් දරාගෙන ඒ පන්සලක ඉඳගෙන නැත්නම් ආරාමයක ඉඳගෙන ඒ එන ගැටලු වලට මුහුණ දීලා ඒ තියෙන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය ලැබලා ඒ තුල ලබන සැහැල්ලුවත් අතර ලොකු වෙනසක්. එහෙනම් ලෝකෝත්තර සෝයක් එතන නැහැ. ජීවන රටාව වෙනස් කරගත්ත පමණයි. ගිහි එක් විදිහට ජීවත් වුණා ඒ රටාවෙන් පොඩි වෙනසක් ලබාගෙන පැවිදි ජීවිතය කියන රටාවට හුරු වුණා. ඒ පැවිදි ජීවිතය කියන රටාව තුළ අපි භාවනා කරන්න එතකොට ඒ බෞද්ධ අධ්‍යයනයන් කියලා ඒ අධ්‍යයනයන් විවිධ මට්ටමින් සිද්ධ කරලා ඒ ඔස්සේ උපසම්පදා වෙන්න නේද? ඊට පස්සේ තමන් දන්න මොන හරි දෙයක් අධ්‍යයනය කරපු දෙයක් නම් ඒවා ධර්මදේශනා මගින් පවත්වන්න නේද? මේ වගේ එක වෙනම ක්‍රියාපිළිවෙතක්. මේ පිළිවෙත් දෙකේ කියන්නේ ගිහි ජීවිතය තුලත් පැවිදි ජීවිතය තුලත් සමාජ මට්ටමින් ලෝක මට්ටමින් අමුතු සෝයක් එහෙම එකක් නැහැ. මොකද ඔබගේ සමාජානුයෝජන මට්ටමත් එක්ක ලබන සෝයක් තමයි මේ තැන් දෙකේදීම තියෙන්නේ. මේක වෙනසකට වෙන වාජනය වෙනවා නම් ඒ එකම හේතුවක් මත පමණයි. ඒ තමයි ඔබ යථාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීම තුළ. ඇත්ත ඇති සැටියෙන් දැකීම තුළ තමයි මේ වත කුමක් වුවත්
නිවීම කියන දැකීම වෙන්න හැකියාවක් තියෙනවා. මේ නිවීමක් ඇති වෙනවා කියන ගන්න තැන යමක් වෙනවා කියන අදහසක් නෙමෙයි කොයි වෙලාවකවත් සඳහන් කරන්නේ. නේද? නැත්නම් එතනත් ඔබ හිර වෙන්න පුළුවන් යමක් වෙනවා කියන අදහසේ බැසගෙන. යමක් වෙනවා කියන අදහසේ බැහැගෙන මේ ලෝකෝත්තර සෝයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි බලන්නකෝ දැන් රහතන් වහන්සේ කියලා අපි දකින්නේ මේ ලෞකික විදිහෙන්නේ නේද? අපේ රහතන් වහන්සේ කියලත් බුදු පියාණන් වහන්සේ කියලත් දකින්නේ ලෞකික විදිහට. මොකද මේ ලෝකෝත්තර කියන ස්වභාවය ලෝක මට්ටමින් පනවන්න පුළුවන් කමක් නැහැ. දැන් මහා කරුණාව කිව්වත් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව කිව්වත් අසම සමයි කිව්වත් නේද? මේ අපිට කතා කරන්න පුළුවන් ඉන්නේ ලෝක මට්ටමින්. ඒක ලෝකෝත්තර මට්ටමින් කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකෝත්තරය කියන්නේ ලෝකයෙන් එතර ස්වභාවයක් තුළ ලෝක මට්ටමේ කරන සියලුම විග්‍රහයන් ලෝක න්‍යාය ලෝක සම්මතය. ඒක ලෝකයට අයිති. ලෝකෝත්තරය කියන්නේ අවබෝධයක්. දැන් මේ අපි අවබෝධය කියලාත් කතා කරන්නේ මේ ලෝක ව්‍යවහාරයෙන් නේද? එතකොට අවබෝධය කියන ස්වභාවයට වෙන අර්ථකථනයක් කරන්න බැරි නිසා තමයි මේ ප්‍රඥාව කියන අවබෝධය කියනවා නේද? මේක අපි නිතරම ගන්නේ ලෝකෝත්තර විදිහටද ලෞකික විදිහටද? අපිට ගන්න පුළුවන් ගොඩක් ලාට ලෞකික විදිහට. මොකද ලෝකෝත්තර කියන ස්වභාවය අවබෝධයක් මිස ඒක කියන්න පුළුවන් දෙයක්වත් අත්දකින්න පුළුවන් දෙයක්වත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අත්දකින්නවා කියන්නේම ලෝකෙක ඉපදුණු ජීවත් වෙන මමෙක්ව අත්දකින යම විය යුතුය කියන විදිහට. ලෝකෝත්තරය කියන්නේ එවන්නක් නෙවෙයි. අන්න ඒ නිසා මේ කියන්නේ ඔබට පැවිදි වෙන්න අරමුණක් ගන්න එපා, පැවිදි වෙන්න එපා කියන එක නෙවෙයි. නිවන් දකින්න අරමුණක් ගන්න එපා, නිවන් දකින්න එපා කියන එක නෙවෙයි. මේ පැවිදි වුණත් ජීව ඉන්දියත් නිවන් දකින්න අරමුණක් ගත්තත් නිවන් දකින්න අරමුණක් නොගත්තත් ඔබට යම් අවස්ථාවක යථාර්ථය ඇහෙනවා නම් යථාර්ථය ඇහුණා නම් මේ ලෝක යථාර්ථය පිළිබඳ අවබෝධ කරගත්තා නම් මේ නිවන උදෙසා අනිත් කිසිවක් බාධාවක් වෙන්නේ නැහැ. මේ අවබෝධයට ස්වයං ඥානයෙන් නම් අපි අහලා තියෙනවා සම්මා සම්බුදුන් වහන්සේලා පසේ බුදුන් වහන්සේලා තමයි මේ ලෝකෝත්තර සෝය දැක්කේ. එතකොට අනිත් පිරිස් ශ්‍රුතමය ප්‍රඥාව හරහා තමයි මේ සෝය දැක්කේ කියලා. අන්න එහෙනම් යම් අවස්ථාවකදී මේ ලෝකෙ පිළිබඳ යථාර්ථය ඔබට ශ්‍රවණය වුණා නම් ඒ ශ්‍රවණය වීම හරහා යථාර්ථය පිළිබඳ අවබෝධ වුණා නම් අන්න එතන මේ ලෝකෝත්තරය
දකින්න හැකියාවක් ලැබෙනවා. ඒක පරමද පියවතුරුද නේද? මොනතරම් ශාන්තයක්ද ප්‍රණීතයක්ද ඒව කියන්න බෑ මේ ලෝක සම්මත මට්ටමේ ලෝක ඒ තුළ බැසගෙන. ලෞකිකත්වයකින් ඒ පණවන් පුරාණ කමක් නැහැ. එහෙනම් ඔබට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මෙන්න මේ අවස්ථාව කියලා අඩුම තරමේ පැහැදීමකින් ශ්‍රවණය කරනවා නම් ඒකට ඔබ ජීවත් වෙන වත හෝ ඒ කියන්නේ ගිහි වතද පැවිදි වතද බටහිර පන්නේද සිංහල බෞද්ධ සංස්කෘතියද දෙමළ සංස්කෘතියට අනුවද මුස්ලිම් සංස්කෘතියට අනුවද නේද? ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අහන දේශනාව කියන කෙනා දේශකයාණන් වහන්සේ නැත්නම් දේශිකාව නැත්නම් දේශකයා ගිහියෙක්ද පැවිදියෙක්ද ඉංග්‍රීසියෙන් කියනවද දෙමළෙන් කියනවද පාලියෙන් කියනවද එහෙම නැත්නම් මෙයා මොන විදිහ ඇඳුමක්ද ඇඳගෙන ඉන්නේ කියන දේවල් ඒව අදාළ වෙන්නේ නැහැ. ඔය ඔක්කොම ලෝක සම්මතය. කියන්නේ ඔය විග්‍රහයන් ඔය සියල්ලම ඔය කතා කරන්නේ ලෞකික මට්ටමේ ඉඳගෙන. ඔය ලෞකික බෙදා දැක්වීම. එතකොට මේ ලෞකිකත්වය ඉක්ම වූ ස්වභාවය තමයි ලෝකෝත්තරය. එතකොට ලෞකිකත්වය තුල මොන ආකාරයේ බෙදීම් බෙදාවෙන් කිරීම සිද්ධ කරගත්තත් ඒ තුල බැහැගත්තා කියන්නේ තවත් මුලාවෙන් බැස ගැනීමක් මිසක් මේ ලෝකෝත්තරය දකින්න මේ ලෞකික ඉසුඳු බෙදීමක් අදාළ වෙන්නේ නැහැ. ඒකයි කියන්නේ යම් අවස්ථාවක මේ ලෝකෝත්තර සුවය දකින්න ලෝකයේ පිළිබඳ ඇත්ත කියලා දෙන්න. ඒ ඇත්ත අහගන්න අවස්ථාවක් තියෙනවා නම් මේ කියලා දෙන්නේ කවුද කියන එක හොයන්න ඒ මට්ටම මනින්න යනවා කියන්නේ අපි මනින්නේ අපේ තියෙන ලෝකෝත්තර අදහස් දෘෂ්ටි මතවාද ඒ දේවල් අනුව. නමුත් ඔබ අහලා බලන්න දැනටමත් මේ විදිය ඔබ දේශකයන්න් වහන්සේලා කී දෙනෙක් ඉන්නම් ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවද? මෙහෙණින් වහන්සේලා කී දෙනෙක් නම් ඔබගේ ගුරුවරු බවට පත් වෙලා තියෙනවද? සමහර විට ගැටලුවක් නෑ ඉංග්‍රීසියෙන් කියන කට්ටිය දේශනා වෙන්න පුළුවන් නේද? වර්තමානයේ විවිධ භාෂාවලින් බුද්ධ දේශනය කියලා ධර්මයේ ප්‍රකාශය වෙනවා. සමහර විට ධර්මය කියලා විවිධ ඔය පොසිටිව් තින්කින් කියන මාතෘකාව හරහා ඒ අංශයේ sannivedana කුසලතා දියුණු කරගත්ත පිරිස් මේ බුද්ධ දේශනේ මේ ආකාරයෙන් කියලා ඔවුන්ගේ අදහස් ඒ විදිහට ප්‍රකාශ කළා. ඔවුන් ඔබගේ ගුරුවරයා වෙලා තියෙන අවස්ථා ඇති. නමුත් ඔබ ඔය විදිහෙන් කොයි ආකාරයක හෝ අත්දකින්නේ තාමත් ලෝකයනෝ. යම් කිසි සෝයක් විඳිනවා නම් ඒක ලෝකයමයි. එහෙනම් තාමත් ඔබ ලෝකෝත්තරය කියන ස්වභාවය දකින්න මේ ලෞකිකත්වයේ ඉක්මවා ගිහිල්ලා නැහැ. ලෞකිකත්වයේ ඉක්මවන්න පුළුවන් අවබෝධයෙන්. එතකොට මේ කියන්න උත්සාහ ගන්නේ මේ මම ලෝකෝත්තරය පිළිබඳ කියන්න යනවා කියලා.
මමෙක්ට බෑ. ඒ කියන්නේ කිසිදු දේශකයාණන් වහන්සේ නමකට බෑ ලෝකෝත්තර අවබෝධයක් ඔබට දෙන්න. ඒ කියන්නේ ලෝකෝත්තර අවබෝධයක් ගැන ඔබට කියන්න පුළුවන් කමක් නෑ. මොකද අනවබෝධය තුල ගන්නෙම ලෝකෝත්තර කියලා මොන තරම් දේවල් කිව්වත් ලෝකය ඉක්ම නොවු මට්ටමක දී ලෝකෝත්තරය කියලා මොන යමක් ඇහුණත් අපි ගන්නෙ ලෝකෝත්තර මට්ටමකින් නොවේ ලෞකික මට්ටමකින්ම. මේ වචන පදවල ලෝකෝත්තර කියන ස්වභාවය ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි මේ වචන පද මේ උපමේය හරහා ඔබට මේ ලෝකෝත්තරය පෙන්වා දෙන්න යම් ප්‍රත්‍යක් වෙන්න පුළුවන්. උපකාරය උපනිශ්‍රයක් වෙන්න පුළුවන්. අනේ උපකාරය උපනිශ්‍රය මඟ පෙන්වීම හරහා ලෝකෝත්තරය අවබෝධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසායි ඔබ දේශනාව ශ්‍රවණය කළ යුත්තේ. එහෙම නැතුව මේක මම ඔබට දෙනවා කියන අදහසවත් ඔබට මගෙන් ගන්න පුළුවන් කියන අදහසවත් නෙමෙයි මේ කියන්නේ. මෙහෙමයි. මේ මෙච්චරක් කියන්නේ ලෝකය කියලා අපි ගනිපු දෘෂ්ටි මතවාද ටිකක්මයි තියෙන්නේ. ඒ දෘෂ්ටි වලින් එකකටවත් මේ ලෝකෝත්තරය කියන එක සම කරන්න පුළුවන් කම නැහැ. ලෝකේ ඉක්ම වූ තැන තමයි ලෝකෝත්තර අවබෝධය කියන ඒ ප්‍රඥාවේ ස්වභාවය දකින්න හැකියාවක් ලැබෙන්නේ. මේක කිසිම අවස්ථාවක කෙනෙක් අත්දකින්නක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නම්කෝ. හරිද? දැන් බලන්න. මෙතන ගිනි දැල්ලක් තියෙනවනේ. තියෙනව නේද? මේ ගිනි දැල්ල පිළිබඳ අපිට අත්දකින්න පුළුවන් නේද? ගිනි කූරක් පත් වෙනවා, ගිනි දැල්ලක් පේනවා නේද? ගිනි කූර නිවි ගිනි දැල්ල පත් වෙනවා. මේ තියෙන ගිනි දැල්ලක් ගැන අපි කතා කරනවා නේද? මේ අපි කතා කරන්නේ තියෙන ගිනි දැල්ලක්නේ. ඔබ අවංකයෙන්ම හිතලා බලන්න. මේ කතා කරන්නේ මෙතන තියෙන ගිනි දැල්ලක්. තියෙන ගිනි දැල්ලක් ගැන. දැන් අපි තියෙන ගිනි දැල්ලක් මේ කතා කරේ. කෝ දැන් ඒ ගිනි දැල්ල? නේද? අපි නිතරම කතා කරන්නේ අන්න ඒ වගේ තියෙන ගිනි දැල්ලක් ගැන. හැබැයි ඒ ගිනි දැල්ල තියනවා කියලා අදහසින් ගිනි දැල්ල ගැන නේද? විවිධාකාර විස්තර කරන්න පුළුවන්. ගිනි දැල්ල මෙන්න මේ පාටයි නේද? ගිනි දැල්ලට අතලං කරොත් පිච්චෙනවා නේද? ගිනි දැල්ල ගිනි කූර දැල්ලි ගිනි දැල්ල මේ පත් වෙනවා නේද? ගිනි කූර දැල්ලි ගිනි දැල් වෙනවා. එහෙමද? මේ ආකාරයෙන් මේ තියෙන ගිනි දැල්ලක් ගැන අපිට විවිධාකාරයෙන් කතා කරන්න පුළුවන්. නමුත් කෝ දැන් ඒ ගිනි දැල්ල? ගිනි දැල්ලක් ඇති බවට ගරගෙන ඕන තරම් කතා කරන්න පුළුවන්. නමුත් දැන් ඒ ගිනි දැල්ල කෝ? ගිනි දැල්ලක් තියුණා කියලා අපි ගත්තට ඒ ගිනි දැල්ල ආපු තැනකවත් ගිහපු තැනකවත් දැන් තියෙන තැනකවත්
පෙන්වලා දෙන්න හැකියාවක් නැහැ. නේද? හැබැයි ඇති බවට ගත්ත නිසා ගිනි දැල්ල ගැන බොහෝ දේවල් අපි කතා කරා. හැබැයි දැන් බලද්දි ගිනි දැල්ලක් කියලා කතා කරන්නවත් එවන්නක් ආපු තැනක් ගියපු තැනක් තියෙන තැනක් ඇත්තේම නැහැ. හැබැයි අපු දැනුත් ගිනි දැල්ලක් ගැන කතා කරනවා නම් ඒ කතා කරන්නේ මේ ලෝකේ තියෙන ගිනි දැල්ලක් කියලා හිතාගෙන. තිබුණ ගිනි දැල්ල කියලා. ඒ කියන්නේ මේ අන්න ඒක තමයි ලෝකය කියලා කියන්නේ. මේ ලෝකය කියලා ගත්ත ගමන් තියෙන ගිනි දැල්ල ගැන කතා කරනවා. නමුත් යථාර්ථ වශයෙන් මේ ගිනි දැල්ලක් සකස් වුණා නම් ඒකට පින්බත් උලන් ගහවත් මොන ගහවත් ඒක ආපහු යන තැනක් තියෙනවා. ඒ ගිනි දැල්ල කොහේ හරි ඉඳලා ආපු එකක් වෙන්න ඕන. මොකද තියනවා කියන්නේ අපි කතා කරන්නේ නැහැ. ආපු තැනකුත් නැහැ. ගියපු තැනකුත් නැහැ. දැන් තියනවා කියලා කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ ගිනි දැල්ල රස්නේ ගිනි කෝරක් දැල්වි ගිනි දැල්ල මතුණා. ගිනි දැල්ල කහ පාටයි. මේ ඔක්කොම කරන්නේ මේ වෙලාවේ මඤ්ඤණාවක් මානසිකාරයක් වගේම කොයි අවස්ථාවකදී ගිනි දැල්ලක් කියලා මේ දකින්නමයි පේනවමයි මේක රස්නේ මේක අත තිබ්බොත් පිච්චෙනවා මේ ඔක්කොම මානසිකාරයක්මයි. මේ මොහොතේම මෙන්න මේ වගේම අත්දැකීමක්ම තමයි මේ අත්දැකීම කියලා වෙන්නේ මේ මානසිකාරයක්ම තමයි කොයිම අවස්ථාවෙත් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒක කොතනකවත් උණු සිද්ධ වුණා කියලා ගන්න පුළුවන් සකස් වුණා කියලා ගන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. සකස් වුණා කියලා ගන්න තැන තමයි අපිට ගිනි දැල්ලක් ගැන කතා කරන්න වෙන්නේ. හැබැයි ගිනි දැල්ලක් කියලා යමක් සකස් නොවුණා කියන අවබෝධය තුළ ගිනි දැල්ලක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ගිනි දැල්ලක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ සකස් වුණා කියලා ගන්න මානසිකාරය තුළ. එහෙනම් මේ පුද්ගලයෙක් කියලාම අපි කතා කරන්නේ ලෝකයේ ඇති පුද්ගලයෙක් කියන ලෝකයේ ඉන්න පුද්ගලයෙක් කියන දෘෂ්ටියේ බැසගෙන හරියට අර ගිනි දැල්ල තියනවා කියන දෘෂ්ටියේ බැහැගෙන ගිනි දැල්ල ගැන කතා කරා වගේ. හැබැයි ගිනි දැල්ල සකස් වෙලා තිබුණේම නැහැ, සකස් වෙලාම නැහැ. හැබැයි එවැනි සකස් නොවුණු ස්වභාවයක් තුළ ආයෙ ගිනි දැල්ලක් ගැන කතා කරන්න පුළුවන් කමක් තියෙනවද? සකස් නොවුණු තැනක මොකක් ගැන කතා කරන්නද? අන්න ඒ වගේ. පුද්ගලයා කියලා ලෝක සම්මතයේ කුමක් හෝ ගැන දෙයක් ගැන කතා කරනනම් ඒ ගන්නේ ඇති බවට ගන්න දෘෂ්ටිය තුළ. නමුත් මේ පුද්ගලයා කියලා ලෝකය කියලා ගුණයන් කියලා නේද මොනෝ තැනක හරි විග්‍රහ කරන මේව විග්‍රහ කරන්නේ ලෝක සම්මතය තුළ. ඒ කියන්නේ ඇති බවට ගත දෘෂ්ටිය තුළ. නමුත් යථාර්ථ වශයෙන්ම මේ මොහොතේ මේ විදියෙන් මේ වර්ණ බවට හැඟෙන මානසිකාරයක් හරුණම මේ මානසිකාරය මේ පුද්ගලයෙක් කියලා මානසිකාරයක් වෙන්න පුළුවන්. මේ ගුණයක් කියලා මානසිකාරයක් වෙන්න පුළුවන්. නේද? ඒ මානසිකාරය ලෝකයට අයිති වූවක් මිසක් මේ මානසිකාරයම සකස් නොවන ස්වභාවය අවබෝධය තමයි ලෝකෝත්තරය. මේක හුදු මඤ්ඤණාවක් පමණක් කියන අවබෝධය තමයි ලෝකෝත්තරය කියන ස්වභාවය වෙන්නේ. එහෙනම් ආපු තැනක් නැති ගිහිපු තැනක් නැති තියෙන තැනක් කියන්න බැරි. ඇති බවට ගැනීමම ගිනි දැල්ල කියලා වන පැනවීමම තමයි
ගිනි දැල්ල කියලා වෙන්නේ. ගිනි දැල්ල කියලා වෙන මානසිකාරයම තමයි ගිනි දැල්ල. ගිනි දැල්ලත් ගිනි දැල්ල කියලා කරන කතාවත් අපිට වෙන් කරන්න පුළුවන්කම නැහැ. එන්නේ ගිනි දැල්ල කියලා වන පෙනීමම තමයි ගිනි දැල්ල බවට පත් වෙන්නේ. පෙනීමත් ගිනි දැල්ලත් වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. පෙනීම කියලාම වෙන්නේ මානසිකාරය. පෙනීම කියලාම වෙන්නේ සිහිපත් වීම. ඒ සිහිපත් වීමෙන් ගිනි දැල්ල වෙන් කරලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සිහිපත් වීම ගිනි දැල්ල කියලා වන පැනවීම යම් තැනක සකස් නොවන බව ගිනි දැල්ල කියලා හුදු මඤ්ඤණාවක්ම පමණක් බව. ගිනි දැල්ල කියලා ගිනි දැල්ල බවට ගන්න වන මානසිකාරයක්ම හැර එවැනි යමක් සකස් නොවුනුම ස්වභාවය තමයි අවබෝධයෙන් දකින්න හැකියාවක් ලැබෙන්නේ. දැන් හිතන්නකෝ මේ මම කියලා ගන්න දෘෂ්ටිය. ඉතින් මම කියලා ඇති බවට ගත්තට පස්සේ තමයි මම මෙන්න මේ වගේ කියන්නේ. නේද? ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා. මෙන්න මේ පාට වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා. නේද? මෙන්න මේ විදිහෙන් කොණ්ඩේ පෙරලා තියෙනවා. නේද? මේ විදිහෙන් කතා කරන්නෙම මේ මමෙක් ඇත කියන දෘෂ්ටියේ බැහැගෙන මේ ලෝක න්‍යාය ලෝක සම්මතයේ බැහැගෙන තමයි මේ මමෙක් කියන ස්වභාවයක් පිළිබඳව කතා කරන්නේ. බලන්නකෝ මේ මමෙක් කියලා දෘෂ්ටිය එන්නෙම මේ පෙනුනයින් ඇහුනයින් දෙනුනයින් දැනගත්තයින්. ඒ කියන්නේ පෙනෙන වා කියලා හිතෙනවා, ඇහෙනවා කියලා හිතෙනවා, දැනෙනවා කියලා හිතෙනවා, දැනගන්නවා කියලා හිතෙනවා. මේ මානසිකාරයෙන් තොරව මමෙක්ව පණවන්න පුළුවන්ද? බෑ. එතකොට මේ මානසිකාරයෙන්ම සකස් වෙන්නේ නැත්නම් ඒ සකස් නොවන බව දකින්න පුළුවන් අවබෝධය. මේ මානසිකාරය මමෙක් කියලා නම් සිද්ධ වුණේ ඒ මානසිකාරයයි මමයි වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ මානසිකාරය තුළ බැහැගත්තයින් පස්සේ මමෙක් ඇති බවට ඒ මමෙක් ඇති බවට ගත දෘෂ්ටියම තමයි මම වෙන්නේ. මේ දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. මමෙක් කියලා පැනවෙන පැනවීමම තමයි මම ආව වෙන්නේ. කියන්නේ මම කියලා ගන්න මම කියලා වන සිතිවිල්ලම තමයි මම වෙන්නේ. එහෙම නැතුව මෙතන මමෙක් ගොඩ නැගුණා කියලා ගන්න ගොඩ නැගීමක් එහෙම නැත්නම් මමෙක්ගේ සකස් වීමක් එවැනි යමක් සිද්ධ වෙලා නැහැ. අන්න එහෙනම් මමෙක් කියලාම යමක් සිද්ධ වෙලා නැත්නම් උදාහරණයක් විදිහට මේ මමයි කියලා හිතාගන්නේ පො ඔය ඇස් කන් නාස දිව කය මන ඔය ටික අයින් කරලා බලන්නකෝ නේද? මමෙක් කියලා මගේ කියලා මේ දේවල් ටික ගැන කතා කරාට මේව මගේ දේවල් කියලා කතා කරාට ඒ ටික ඇස කන නාසය දිව කය මන මේ ශරීරය කියන කොටස් වලින් ඈත් කළා මමෙක්ව කියලා වෙනම නිර්මාණයක් තියනවද? එහෙම එකක් නැහැනේ. අන්න එහෙනම් ආයේ ඇහැ කියලා ගත්තත් ඇහි මේ කොටස් කියලා ටික පැනෙව්වට ඇහැට අයිති මේ කොටස් ටික කියලා ගත්තට ඇහැ කියලා යමක් ආයේ ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ඇහැ මමෙක් ගිනි දැල්ලා කියලා මේ ගන්නෙම සංකල්පයක්ම. සකස් නොවුවක් තමයි සංකල්පයක්.
අන්න එහෙනම් සකස් නොවන ස්වභාවයක් අත්දකින්නවා කියලා කියන්න පුළුවන් කමක් තියනවද? අත්දකින්නවා කියලා කියන්නේ ලෝකය. ලෝකෝත්තරය කියන එක ලෝකයෙන් ඈතර ස්වභාවයක්. එය අවබෝධය තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක කෙනෙක් අවබෝධ කළා, මම අවබෝධ කළා, බුදු පියාණන් වහන්සේ අවබෝධ කළා හෝ රහතන් වහන්සේලා අවබෝධ කරා එහෙම කියලා ඔය කියනවනම් ඔය ලෝකෝත්තරය නෙමෙයි. ඔය කියන්නේ ලෝකයේ බැහැගත් දෘෂ්ටීන් මතවාද. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කළ දේශනයන් මේ ලෝකය කියලා අත්දකින අත්දැකීම පටිච්ච සමුප්පාද වශයෙන් විග්‍රහ කරමින් නේද? මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් 11 ගින්න මැවෙන ආකාරය විග්‍රහ කරේ. සලායතන ආකාරයෙන් නේද? මේ ලෝක අත්දැකීම බෙදා වෙන් කරමින් මේ ලෝකය පිළිබඳ අවබෝධය, ලෝකය පිළිබඳ විග්‍රහ කරේ මේ ලෝකෝත්තරය අවබෝධ වීම පිණිස. ලෝකෝත්තරය අවබෝධ කරන්න පුළුවන් යම් දෙයක් වුණා නම්, මේ අවබෝධය යමක් වුණා නම් බුදු පියාණන් වහන්සේ අපි හිතා බලන්නේ නෑ මේක කියන්න පුළුවන් කාටද, මේක අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් දිහා බලන්න උවමනාවක් නැහැ. එහෙනම් ඒක අරගෙන උන්වහන්සේ හරි නිර්මාණය කළා හැමෝටම දීලා දාන්න. නමුත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මේ මඟ පෙන්වීමක් තමයි සිද්ධ කරන්න පුළුවන්. ඒ හරහා ලෝකෝත්තරය අවබෝධය කරන්න ඕනේ. අන්න ඒ අවබෝධය උදෙසා තමයි මේ ලෝකය කියලා ගනිපු මේ අත්දැකීම සලායතන වශයෙන් හෝ පංච උපාදානස්කන්ධ වශයෙන් හෝ මේ සතර මහා භූත වශයෙන් හෝ බෙදා දක්වමින් මේ ජීවන අත්දැකීම අවබෝධය පිණිස උපකාර උපනිශ්‍රය වන පරිදි මේ දේශනාවන් සිද්ධ කරේ. මේ ලෝකෝත්තරය අවබෝධයෙන් තොරව මමෙක් දරන දෘෂ්ටිය නිරන්තරයෙන්ම ලෝකයටමයි අයිති. මේ වචන පද මේ අත්දැකීම් සියල්ල ඒ ශාන්තයි, ප්‍රණීතයි, නිර්මලයි, පිවිතුරුයි මේ ඔක්කොම අවබෝධයෙන් තොර මට්ටමක දකින්නේ ලෝක න්‍යායෙන්ම, ලෝක සම්මතයෙන්, ලෝකෝත්තර වශයෙන් මයි. මොකද ඇති බවට අරගෙනමයි අත්දකින්නේ. ඇති බවට ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ නැති කියන එක. ඒ කියන්නේ දැන් මෙන්න දැන් අතක් තියනවා කියලානේ ගන්නෙ. අතක් පේනවා. ඒ කියන්නේ පේන අතක් තියෙනවා. නේද? මේ අත පේනවා. ඒ කියන්නේ අත තියෙනවා. ඇඟිලි 5ක් තියෙනවා. රේඛා තියෙනවනේ අත තියෙනවා. නේද? නේද? දැන් තෙරේ අතක් ගැන කතා කරන්න පුළුවන්ද? තියෙන අතක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. අතක් ඇති බවට ගත්ත තැන අතක් ගැන ඇත කියන න්‍යායෙන් කතා කරා. ඇත කියන අන්තයේ බැහැගෙන කතා කරා. දැන් අතක් නැහැ කියලා කියන්නේ අත දැන් පල්ලෙහාට අරගෙන. නේද? අත දැන් පෙන්නන්නේ නැත්තම් පේන්නේ කොහොමද? ඒ කියන්නේ අතක් කොහේ හරි තියෙනවා. දැන් අත හංගගෙන තියෙනවා. අත පල්ලෙහාට දාලා තියෙනවා. අන්න ඒක තමයි දැන් මේ නැත්තේ.
ඔය එතකොට ඔය නෑ කියලා කියන්නේ මොකද්ද? ඇති අතක් ගැන. අන්න ඒකයි ඇතන්තේවත් මේ මුකුත්ම නෑ කියන අන්තේවත් බහින්න නෙමෙයි මේ කියන්නේ. මේ අන්තයක බස ගැනීමක් නොවේ. ඇති බවට වන දෘෂ්ටියේ වැරැද්දයි දකින්න ඕන. ඇති බවට ගන්න දෘෂ්ටිය තමයි ලෝක දෘෂ්ටි. ඒක තමයි ලෞකිකත්වය. ලෝකෝත්තරය තුළ මේ සියල්ල අවබෝධයෙන් ඉක්ම වූ ස්වභාවය. ඉතින් නිවන කියන්නේ අන්න ඒ ලෝකෝත්තර සෝයක්. සඳහා නම් එවැනි සෝය ලබා ගන්න දෘෂ්ටි බැහැගත්ත මමෙක්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද යම් අවස්ථාවක නිවනක් ලබන්න මමෙක්ව ගන්න උත්සාහයම දෘෂ්ටිගතයක් බව අවබෝධ වෙන තැනම තමයි මේ ලෝකෝත්තරය අවබෝධය දකින්න හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් ඔබ නිවන උදෙසා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. නමුත් විවිධාකාරයෙන් වන බලපෑම්, විවිධ බිය වැද්දීම් හෝ ලෝක සම්මත සෝයක් සහනයක් ඒ යමක් අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මේ දෘෂ්ටි බැසගෙන මේ දෘෂ්ටිය තුල ඉඳගෙන ධර්මයේ මොනතරම් ශ්‍රවණය කරත් යම් දෘෂ්ටියකම සිර වෙනවා මිසක් ලෝකෝත්තරය දකින්න හැකියාවක් ලැබෙන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ නිසා ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක පීඩාවකින් තොරව. ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ ජීවිත අත්දැකීම අවබෝධ කරන්න. ජීවිත අත්දැකීම අවබෝධ කර යම් අවස්ථාවක් වේද ඒ අවබෝධය මෙන්න මේකයි කියලා පණවන්න පුළුවන් කමක් නැහැ. මේ මම අවබෝධයක් ලැබුවා කියලා පණවන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ පණවන පැනවීම යම් අවස්ථාවක අයෙක් සිද්ධ කරනවා නම් ඔය ලෝකෝත්තරයක් නොවන බවවත් අඩුම තරමේ ඔබ අවබෝධයෙන් දකින්න. මේ වචන පද මේ සියලු අත්දැකීම් මොන ආකාරයෙන් හරි පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මේ සියලු අත්දැකීම් ලෞකික ලෝකයේ බසගත්තා. අන්න ඒ නිසාම තමයි මේ ධාන සුවයවත් බුදුන් වහන්සේ විශේෂීකරණය කරලා වර්ණනා නොකළේ. හැබැයි අයහපත් කියලා පැනෙන්නේ නැහැ. යහපත් කියලා වර්ණනා කරිත් නැහැ. නේද? ඔබ අහලා ඇති බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ගන්ධරගෙන් එතර වෙන්න පාරුවකින් වඩිද්දී අර්ධි බලය ලබාගත්ත තවත් තෙරණමක් අර්ධීන් කරනවා අහලා එයා පැත්තට ගංගෙන එතරලා තියෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒක තුච්ච දොයිතුවක් තුච්චක්. ඒ කියන්නේ මතක විදියට එහි නොවටිනා බව ප්‍රකාශ කළා මිසක් එයා අගය කළේ නැහැ. මොකද මේ ලෝකෝත්තරය පිළිබඳ අවබෝධය හැර මේ ලෝක සම්මතයේ මේ අත්දකින පේන ඇහෙන දැනෙන දැනගන්න සියලුම අත්දැකීම් ලෝකෙම. එහෙනම් ඔබට භාවනා කරන්න එපා කියනව නෙමෙයි. මේ භාවනාවෙනුත් අත්දකින්න හැකියාව ලැබෙන්නේ ලෝකෙම.
යම් සෝයක් ලැබෙනවා නම් මේ සෝය උදෙසා කටයුතු කරන්න. නමුත් ලෝකෝත්තරය උදෙසා ඔබ ධර්මයේ ශ්‍රවණයෙන් එය අවබෝධයෙන් දකින්න. ඒක කෙනෙක්ට කරන්න පුළුවන් හැකියාවක් නෙවෙයි, ප්‍රඥාවෙන් විමසිය යුතු ස්වභාවයක්. සියලු දෙනාට සියලු යහපත උදා වේවා. තෙරුවන් සරණයි.